Hi, welcome back to my YouTube channel. ඉතින් අද අපි බලමු මම ඔයාලව අද එක්කගෙන යන්නේ කොහෙටද කියලා. ඔයාලා thumbnail එකෙන්ම දකින්න ඇති. අද අපි යන්න හදන්නේ අවානි හොටෙල් කළුතර. ඉතින් පොඩි දෙයක් අහන්න හිතුණා මට. ඔයාලත් අපි දෙන්න වගේද? අපි හැමෝම ඉන්නේ busy schedule එකක් ඇතුලේ. ඉතින් එතකොට එහෙම ඉන්නකොට එක point එකක් එනවා නේද? ඇති දැන් මේක නැවැත්තුවා නම් ඇති මේ වැඩේ මෙහෙම දිගටම කරගෙන යන්න අමාරුයි අර ෆෙඩ් අප් වෙලා වගේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවක තමයි අපි දෙන්නත් මේ ගමන යන්න ලේස්ති උනේ. ගොඩක් වෙලාවට අපි දෙන්නව දන්න කට්ටිය දන්නවා අපි දෙන ගොඩක් වෙලාවට මාස් එකකට මේ වගේ දේවල් ගොඩක් වෙලා හැමදාම ස්ටේ එකකට යන්න බෑ හැම මාසෙකම. හැබැයි කොන්සර්ට් එකක් බලන්න යන්න ඒ වගේම මොන හරි දෙයක් ප්ලේ කරන්න යන්න ඒ වගේ අපි අපිටම කියලා වෙලාවක් වෙන් කර ගන්නවා. මේ ඉතින් ඒ වගේ ආපු එපාම කරව පොයින්ට් එකකදී අපිට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හිතුණු ටයිම් එකක්. මේ බලන්නකෝ මෙයා අපේ ගෙදර නම් මොකද්ද පැසෙන්ජර් ප්‍රින්ස් වෙන්න හරි පැසෙන්ජර් ප්‍රින්සස් වෙන්න හරි අපි දෙන්න අතර තියෙන්නේ වලියක්ම තමයි. ඉතින් ওই වෙලාවෙ ඉතින් මෙයා එයාගේ සතුට සමරන වෙලාව. ඉතින් අපි මෙන්න මේ විදියට හයිවේ එකේ ගිහිල්ලා තමයි ඔයාලට Google Map වල දාගෙන normal විදියට යන්න පුළුවන්. අවානි හොටෙල් එකට යන්න තියෙන්නේ අනන්තරා හොටෙල් එක පාස් කරගෙන. ඉතින් මේ අපි පාස් කරන්නේ ඒ ටික. ඉතින් මම ඔයාලට කියන ගමන් හිටියේ ඒ වගේ ඔයාලගේ ඒ වගේ අර ලයිෆ් එකේ එක පොයින්ට් එකකදී ෆෙඩ් අප් වුණු පොයින්ට් එකකදී ඔයාලා මොනවද කරන්නේ? ඒක එක එක්කෙනාගේ බජට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක එහෙම නේද? සමහර කෙනෙක්ට ඒක ලීව් එකක් දාලා සෝලෝ ඩේට් එකක් යන එකක් වෙන්න පුළුවන්. සමහර විට සෝලෝ ඩේට් එකක් නැති වුණත් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා පැය දෙකක් තුනක් අර දැන් ආර්ට් ගැලරි වගේ තියනවා නේද? ඒ වගේ තැනකට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ වගේම අර වගේ රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා තමන් කැමති කෑමක් කාලා තමන් එක්කම කතා කර කර අර දේවල් අර ෆ්‍රීලි හිත අර එහෙම ඉන්න පුළුවන්. අර ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි වටින්නේ තමන්ට කොච්චර ප්‍රයොරිටි එකක් දෙනවද කියන එක මේ busy schedule එක ඇත. අපිට ආවට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් දුන්නා. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ. දැන් මෙතන අපි දැන් මේ යන ගමන් ඉන්නේ අපේ රූම් එකට. ඒ රූම් එකට යන පාත් එකෙත් මේ වගේ ලස්සන මේ ආර්ට්ස් ගොඩක් තිබ්බා. පෙන්සිල් ආර්ට්ස් තිබ්බා, පේන්ටින්ග්ස් තිබ්බා. ඒ වගේ එක එක විදියට දේවල් එයාලා තියලා තිබුණා යන පාත් එක ලස්සන කරා. ඉතින් මම ඔයාලට කිව්වා වගේම අනිවාර්යෙන්ම මැරිඩ් කපල් එකක් නම් අපේ busy schedule එක ඇතුලේ අපිට මිස් වෙන ලොකුම දේ තමයි අපේ රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ අපේ රිලේෂන්ෂිප් එක ඇතුලේ තියෙන බොන්ඩ් එක. ඉතින් කවදාවත් ඒක මිස් කරගන්න එපා. ඔයාලගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ තියෙන මේ බොන්ඩ් එක තවත් ශක්තිමත් වෙන තැනක් තමයි මෙන්න මේ වගේ තැන්. ඇත්තටම කිව්වොත් ඔයාලා දෙන්නටම ටයිම් එක දෙන තැන්. මම අර කිව්වා වගේ රෙස්ටොරන්ට් එකට යන්න පුළුවන්, ගිහලා කතා කරන්න පුළුවන්, ඒ වගේ දේවල්. ඉතින් මෙන්න මෙතන බලන්නකෝ. මේ බොසාට මම මේ අක්කත් එක්ක පොඩ්ඩක් කතා කර යන්න දීලා මේ අහිංසක මම පිටිපස්සෙන් ගියා. ඉතින් අපිට දැන් මේ වගේ තමයි මම අර කිව්වා පෙන්සිල් ආර්ට්ස් තිබ්බා කියලා. මෙන්න මෙතන තියෙන්නේ ඒ ටික. ඉතින් ඔහොම ගිහිල්ලා ඊට පස්සේ තමයි අපිට මේ විදියට රූම් එකට යන්න තියෙන්නේ. මෙතන ඔයාලා රූම් එකට ඇතුළු වුණාට පස්සේ කෙලින්ම ටීවී එක ඒ වගේම ටී ඇන්ඩ් කොෆි කෝනර් එක
සාමාන්‍ය විදිහට මර තියෙන ටික water glasses bottles ඒ ඔක්කොම තියෙනවා. ඒත් එක්කම ඉස්සරහින් අපි ගත්තේ කියනවා ඩිලක්ස් රූම් එකක්. මෙතන තියෙන වොෂ්රූම් එක. ඇත්තටම හරිම පිළිවෙලයි. හරිම මට කියන්න තේරෙන්නේ හරිම ලස්සනයි. ඊට පස්සේ මේ වගේ පොඩි කවුච් එකක් තියෙනවා. ඒ වගේම ලොකු මිරර් එකක් තියෙනවා. මෙතන කවුච් එක ළඟත් තියෙනවා. අපේ බෙඩ් එක ළඟත් තියෙනවා මිරර් එකක්. ඇත්තටම කිව්වොත් රිලැක්ස් වෙන්න හොඳ හොටෙල් එකක්. මේ විදිහට බෙඩ් එකක් ඒ වගේම මෙතන මේ කියපු මිරර් එකක් තියෙනවා. මේ වෝඩ්‍රොප් එක මේක ඇතුළෙත් අපි සාමාන්‍යයෙන් හොටෙල් එකකට ගියාට පස්සේ මේ අපිට දකින්න ලැබෙන දේවල් ටික ඔක්කොම තියෙනවා. අයන් එකක් තියෙනවා, සේෆ් එකක් තියෙනවා, අයන් බෝඩ් ඔක්කොම තියෙනවා. හැන්ගර්ස්, ස්ලිපර්ස්, තව විශේෂයෙන්ම හෙයාර් ඩ්‍රයර් එකකුත් තිබුණා මේකේ. ඉතින් ඔය ටිකත් එක්කම අපි බලමු ඊළඟට අපි දෙන්න ටන්ටටම් හරි. දැන් ඊළඟට අපි බලන්න යමු අපේ මේ රූම් එකට පේන view එක මොන වගේද කියලා. මෙන්න මේ විදියට තමයි දවල්ට මම හිතන්නේ මේ 2ට 3ට වගේ වෙන්න ඇති මට මතක විදියට අපි ගත්තේ ocean view room එකක්. මෙතනට හරි ලස්සනට මොහොතේ සද්ද ඇහෙනවා. ඒ වගේම හරිම ලස්සනයි මෙතනත් ඇත්තටම. ලොකු ඒරියා එකක් පේනවා රූම් එකට. ස්විමින් pool එක පේනවා. අර පොඩි කෝට් එකක් වගේත් හදලා තියෙනවා. ඔයාලට ඕනනම් සෙල්ලම් කරන්න පුළුවන් එතන. ගොඩක් කම්පැනිස් වල ගැදරින්ස් වලට ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් වලට මේ ප්‍රොපර්ටි එක යූස් කරනවා. මොකද එයාලගේ බීච් ඒරියා එක ලොකුයි. ඊට පස්සේ අපි ගියා ලන්ච් එකට. හැබැයි මේ කිව්වොත් අපිට බුෆේ මේ පළවෙනි දවසේ බුෆේ එක මිස් වුණා. අපි මෙතන අලා කට් මෙනු එකෙන් තමයි ඕඩර් කරේ. ලන්ච් බුෆේ එක මිස් වුණා. ඊට පස්සේ අපි ඔන්න ඔය විදියට අපිට ඒක නැත්තම් කිව්වොත් අපි හිතුවේ බඩගින්න කෙනෙක් නැහැ කියලා. තරම් බඩගින්නක් ආව ඒකෙන් තමයි ගත්තේ. ඒ වගේම මෙන්න මේකත් ගෙනාව එනකොට චීස් බටන් එකක්. මම හරිම ආසයි බිස්කට් එකට. මෙන්න මේ ජෝඩුවත් හම්බ වුණා අපේ රූම් එකේ බැල්කනියට ඇවිල්ලා මම ටිකක් බලාගෙන ඉන්නකොට. ඊට පස්සේ ටිකක් හවස් වෙලා අපි දෙන්න ගියා බීච් එක පැත්තට. හැබැයි අපි දෙන්නට නම් බීච් එක කියන්නේ නුපුරුදු තැනක්. ඒ කියන්නේ කොහොමද කියන්නේ? ගොඩක් ක්ලෝස්. බීච් එක කියන දේ ගොඩක් මුහුද බීච් එක සන්සෙට් ඔය දේවල් ඇත්තටම අපිව දන්න කට්ටිය දන්නවා. අපි දෙන්නට හරිම ක්ලෝස් දේවල්. ඒ වගේම ගොඩක් අපි දෙන්න කැමති දේවල්. ඉතින් ඔන්න ඒ විදිහට ගිහිල්ලා අපි ටිකක් එතන හිටියා. මේ බලන්නකො මේ වගේ ප්ලාස්ටික් බෝතල් ඒ වගේ ගොඩක් ඒවා දාලා තිබුණා. අපිත් උතන්ට ගිහිල්ලා වාඩි වෙලා ටිකක් හිටියා මොහොත දිහා බලාගෙන. අපිත් ඒ කියන්නේ බිස්කට් එකක් මොන හරි ඩ්‍රින්ක් එකක් එහෙම අරන් ගිහලා ටිකක් වාඩි වෙලා හිටියා අපි දෙන්න. හැබැයි හොඳටම මතක තියාගන්න ඕන අරන් ගියා නම් දෙයක් ආපහු අරන් එන්න ඕන. මට බුෆේ ඩිනර් බුෆේ එක වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ 5ට විතර. මට හරියටම වෙලාව ගන්න බෑ. මොකද මම අනිවාර්යෙන් මේ වෙලාවට ස්ටේ එකට ගියට පස්සේ නැගිටිනවා. මේ ඒ වෙන මොකටවත් නෙවෙයි. ඒකම පුරුද්දක් විදියට කරන දෙයක්. උදේ 5 කියන්නේ හරිම කාම් වෙලාවක්. එතන ඒ කියන්නේ මී ටයිම් එකක් විදියට අපිට ස්පෙන්ඩ් කරන්න පුළුවන් වෙලාවක්. ඔය මම මගේ ජර්නල් එක ලියන ගමන් ඉන්නේ.
ඇත්තටම අපි මේ ලයිෆ් එකට ග්‍රේට්ෆුල් වෙන්න ඕන. මේ වගේ දේවල් අපේ ඇස් දෙකට දකින්න අපිට විඳින්න හම්බ වුණාට ඉතින් ඔයාලත් මම කියනවාට ඔයාලත් සමහරවිට ඉතින් මෙයාට පිස්සුද කියලා මේ ස්ටේ එකට ගිහිල්ලා උදේ 5ට නැගිටගෙන මේවා ලියන්න. හැබැයි මම කියනවාට එක දවසක් කරලා බලන්න. ගිහිල්ලා උදේට නැගිටලා මොකද අපි අපේ ගෙදර ඉඳන් අපි හැමදාම දකින්නවා උදේ 5ට නැගිටිනවා නම් එකම දේ. හැබැයි ස්ටේ එකකින් ස්ටේ එකට ගියාට පස්සේ එතනේ වයිබ් එක වෙනස්. අපි ස්ටේ එකට යන්නේ උපරිම දවසක් දෙකක් වගේනේ. ඒක නිසා එහෙම ඔයාලා ගිය වෙලාවක ඔයාලත් නැගිටලා බලන්න මේ වෙලාව කොච්චර දැනනවද කියලා. තමන් එක්කම ඉන්න වෙලාවක්. ඒ වගේම සන්රයිස් එක එක තැන් වලට පේන විදිය හරිම වෙනස්. අර සන්සෙට් එක වගේම තමයි ඒකත් අර මට කියන්නේ අර ඉර නැගගෙන එන මොහොත අර අහස වෙනස් වෙන විදිය ඒක දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට ඇත්තටම හිත නිවෙනවා. මාරම් විදියට මම ඒකයි අනිවාර්යයෙන්ම ස්ටේ එකකට ගියාට පස්සේ මේ වෙලාවට නැගිටලා පළවෙනිම දේ මම ග්‍රේට්ෆුල් වෙනවා. මගේ ඇත්තටම මාරම් විදියට මම ග්‍රේට්ෆුල් වෙනවා මගේ ලයිෆ් එකට. ඔයාලත් එක දවසක් ඒ දේ කරලා බලන්න කොහොමද ඔයාලට ෆීල් වෙන්නේ කියලා. ඒ වගේම කිව්වත් වගේ මම කලින් කිව්වා වගේම මොකක් හරි ඔයාලට ෆ්‍රී ටයිම් එක ඔයාලගේ බජට් එකට හරියන්න ඇක්ටිවිටි එකක් නැත්නම් කොහෙට හරි ස්ටේ එකකට යන්න නැත්නම් සමහර කට්ටියට පුළුවන් අද හිතුනොත් තව දවස් 2-3කින් රට යන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ වගේ ෆොරින් ටුවර් එකක් යන්න ඒ වගේ තමන්ව ප්‍රයොරිටයිස් කරන තමන්ගේ රිලේෂන්ෂිප් එක ප්‍රයොරිටයිස් කරලා දේවල් කරන්න බලන්න. එතකොට ඔයාලට ඒ වෙනස හොඳටම තේරෙන්න ගනීවි. මෙන්න මෙතන හොටෙල් එකේ එක පැත්තක තිබුණා නම් අර කලපුවක් වගේ තැනක්. මෙන්න මේ වගේ චූටි යාළුවෝ ටිකකුත් හම්බුණා අපිට. මම ඒකත් වීඩියෝ කරගත්තා. ඒ වගේම තව සයිඩ් එකකට ගියා මම මෙන්න මෙතන ඉන්න මේ යාළුවෝ ටිකගේ මෙන්න මේ වීඩියෝ එක ගන්න නම් මට මොකද කියන්නේ මාර ගේමක් දෙන්න වුණා. මේ වගේ අර අපි එනකොටම එයාලා පීනගෙන යනවා. ඒක නිසා ටිකක් අමාරු නා. හැබැයි මම කොහොම හරි වීඩියෝ එක ගත්තා ඔයාලටත් පෙන්වන්න ඕන නිසා. ඊළඟට මේ තමයි හොටෙල් එකේ තියෙන ජිම් එක. හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකට ළඟම තමයි තියෙන්නේ ජිම් එක. ඒ වගේම පූල් එකක් තියෙන ලස්සන පූල් එකක්. අපි මේකට එදා නම් පූල් එකට බැස්සේ නැහැ අපි. හැබැයි ටිකක් එතනට වෙලා අපි දෙන්න වාඩි වෙලා කතා කර ෆෝන් එකත් බල තව මම හිතන්නේ ඩ්‍රින්ක් එකකුත් බිව්වා. ඔව්. මේ ඉන්නේ තමී බොසා. ඔතන අපි දෙන්න හොම ඉන්නකොට අපි දෙන්න ඇත්තටම මේ මොකද්ද මිල්ක් ෂේක් දෙකක් ගත්තා බොන්න. ඒ තරම් එතන يعني ඒ දවස්වල රස්නේ. ඒකින් ටිකක් අමාරුයි. ඒකින්ද අපි දෙන්න මිල්ක් ෂේක් දෙකකුත් ගත්තා බොන්න.
ඒ වගේම කියන්න ඕන මේ හොටෙල් එකේ කෑමත් හරිම රසයි. ඒ වගේම බුෆේ එකෙත් ලොකු ස්ප්‍රෙඩ් එකක් තිබුණා. ඒ වගේම ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ වගේ ලස්සන ෆොටෝ එකකුත් ගැහුවා ඉතින්. මේ ඉන්නේ අපි දෙන්න. පූල් එක ළඟ මේ වගේ පොඩි ෆොටෝ ෂූට් එකකුත් කරා. ඊළඟට සන්සෙට් එකත් එක්ක අපි කරපු ෆොටෝ ෂූට් එකේ එක ෆොටෝ එක තමයි මේ. මෙන්න මෙතනත් ඇත්තටම ෆොටෝස් ගන්න මාරම ලස්සනයි. ඒ වගේම මේ ෆොටෝ එක අපි ඕනම ස්ටේ එකට ගියොත් මේ ෆොටෝ එක ගන්න අනිවාර්යෙන් අමතක කරන්නේ නැහැ. මේකත් ලස්සනද බලන්නකෝ. එහෙනම් bye bye. Thank you for watching.